කොහොමද යාළුවනේ? මම පොඩ්ඩක් මේ මුහුද පැත්තේ ආවා. ඉතින් යාළුවනේ, ලෝක දැනුම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්නකෝ. ඔයාලා හිතනවා ඇති යාළුවනේ මම මොකද මේ මුහුද පැත්ත දිහා බලන් ඉන්නේ කියලා. යාළුවනේ, ඔයාලා දන්නේ ඉතින් මුහුදේ මාළු අල්ලන එක විතරනේ. ඒත් ඔයාලා දන්නවද යාළුවනේ? පෘථුවියේ ඔක්සිජන් නිෂ්පාදනයේ වැඩි ප්‍රමාණයක් නිපදවන්නේ මුහුදු ශාක කියලා. නෑනේ නේද? ඔන්න අද දැනගන්නකෝ. ඒ වගේම යාළුවනේ ඖෂධ නිෂ්පාදනයේට මුහුද සෑහෙන 10ක වෙනවලු. ඒ කියන්නේ මුහුදු පැලෑටි අනම් මනම් එක්ක ඉතින් දන්නවනේ ඉතින්. ඒ වගේම යාළුවනේ කාලගුණේ පවත්වාගෙන යන්නත් මේ මුහුදු 10ක වෙනවලු යාළුවනේ. කොහොමද මේ මුහුදේ වැඩ කිඩ? ඔයාලා ඒක දැනන් හිටියේ නෑනේ. ඔන්න අද දැනගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි. මේ ලෝක දැනුම